සුබ දවසක්. මම අද ඔකට කියා දෙන්න යන්නේ ඕගුර. අපි දැන් ඕක කරමු. ලියමු. ඔන්න අපි දැන් සිංහලෙන් ඕගුර ලියමු. ඔන්න දැන් ඉංග්‍රීසියෙන්. මෙහෙම කෙලින්ම බිංදුවක් දාන්න තියෙන්නේ. ඔන්න දැන් අපි ජපන් භාෂාවෙන් තමයි ලියන්න යන්නේ. හොඳට බලන්න ඉන්න. මෙහෙම ගත්තා, මෙහෙම ගැටයක් ගත්තා. මෙහෙම රවුම් කරලා මෙතන මෙහෙම ඉරක් ගහුවා මෙහෙම ගත්තා. හරිද? ඒකේ පැක් කියමු අපි. එතකොට හුරු වෙනවා. ඔන්නම එකතේ මෙහෙම ඔන්නම තුන්වෙනි එක මෙහෙම ආස පොඩ්ඩක් පැත්තට අරමු. මෙහෙම තුනයි හතරවෙනි එක මෙහෙම ගත්තා. එතකොට හතර. දැන් අන්තිම එක මෙහෙම ගත්තා. ඔන්න දැන් මේ මොකක්ද දැන් අපි අපේ මේ සත්තුයි තව රස කැලි එකකුත් එක තියෙනවා. අපි ඉතින් රස කැලි කතා කරමු. ඕගොල්ලෝ ආසයින කන්නත් එක රස කැලි ජපානයේ කියන්නේ මොකද්ද? ඔකෂි. අපි ඔකෂි කියන වචනයෙන් අදිමු. මෙහෙමයි. ඔකෂි. ඔකෂි කියන්නේ මොකද්ද? රස කැලි. ඔන්න අපි අදිමු කැවුම් ගෙඩියක්. දැන් දිනේ රස කැලි තව මොනවද? රස කැලි කැවුම් හොඳයි. නෑ පැණි වලලෝ. මම ආසයි පැණි වල. මේ පැණි වල මෙහෙම දැකන් අපි දැන් ඔමු කියන කවුද? ගිර අමුතු වචනේ මටත් කියව ගන්න අමාරු. මෙහෙම ඔමු කියන කවුද? අර අපේ පෙත්තා කියලා කතා කරන්නේ. අර පෙත්තපත් කෑවද කියලා අහන්නේ. අර එතකොට අර ගිර පෙත්තපත් කියලා කියන්නේ. ඒ වගේ තමයි මේ මොකද්ද? එතකොට ඒ පෙත්තපත් කියන්නේ ඒක විතරයි කියන්න පුළුවන්. අපි දැන් පෙත්තට කියන්නේ ඉංග්‍රීසි ඔම්මුනේ. එතකොට අපි දැන් ඔම්මුව අදිමු. එතකොට වඩා තේරුම් ගන්න. Satu kali mu, negi mehem kapu jadi